ඉතින් හෙලෝ යාළුවනේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වෙසක් එකට සුපිරි බල්බ් පැලක් හදන්න හැටි කියලා දෙන්න. ඉතින් මේ බලන්න මේක සම්පූර්ණයෙන්ම ගෙදර කරන්ට් එකට තමයි අපි ගහලා තියෙන්නේ. ඉතින් මේ බලන්න හොඳ එළියක් තියෙන. ඒ වගේම මේක ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. ඒකට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ නිල් පාට LED වලින් ගන්නවා නම් හරිද? මම පාට එක කියන්න LED 100ක් ඕන. ඒ වගේම වයර් යාර 20ක් වගේ ඕන. ඕකේ ටිකක් හොඳ වයර් එකක් ගන්න බලන්න. දෙකට තියෙන දෙකට තිබ්බට ඕකේ දෙකට ඉරලා ගන්න ඕන තනි වයර් එකක් විදියට. එහෙමත් ගන්න තියෙනවා. ඒ වගේ වයර් එකකින් ගන්නවනේ යාර 20ක් වුණ නැත්නම් යාර 10ක් ගෙනල්ලා මේ ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්න යන්නේ මේ LED ගන්නකොට අපි රතු පාට හරි කහ පාට හරි කොළ පාට හරි වගේ ගන්නවා නම් වෝල්ට් දෙකක් තමයි මේ බල්බ් එකට ගන්නෙ. නිල් ඒ වගේකින් හරි සුදු එකකින් ගන්නවා නම් වෝල්ට් 3යි. එතකොට මේකෙන් අපි AC DC කරනවා අවසානට ඔයගොල්ලෝ බලන්න පුළුවන්. එතකොට වෝල්ට් 300ක් වගේ තමයි එන්නේ. ඒ හින්දා අපි වෝල්ට් දෙක අපි 300ෙන් බෙදලා අර පාට තුනට ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ බලන්න. මං කියව පාට මේ වලින් තමයි ඒක ගන්නෙ. ඒ වගේම මේ නිල් පාට ගන්නවා නම් මගේ විදිහටම හදන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔය වගේ සිජිෆෝම් බෝඩ් එකක් වගේ එකක් අරගෙන හරි ලෑල්ලකින් ග්‍රිල් එකකින් 5 mm කට්ටක් දාලා විදගත්තත් හරි නැත්නම් ඔය මං වගේ සිජිෆෝම් බෝඩ් එකක් අරගෙන බල්බ් දාන තැන් වලින් මේවා කරගෙන ඊට පස්සේ ධන රින්න ඔයගොල්ලන්ට පේනවාදී මං ඇඳලා තියෙනවා ධන රින්න ඊළඟ බල්බ් එකේ ධන රින්න එහෙම පිළිවෙලට අපි මේකේ මාක් කරගන්න ඊට පස්සේ මේ විදියට සිදුරු ටික මම බවුත් එකකින් විද ගන්නවා මේ ඕගොල්ලෝ ලෑල්ලක් ගත්තා නම් ඒකේ මේ 5 mm මේ ග්‍රිල් කට්ටක් දාලා මේ විදගත්තා නම් අපි බල්බ් එක හිර කරගන්න තමයි ඔක හදන්නේ. නැත්තම් අර ගානට ධන රින ඕකේ ඔයගොල්ලන්ට පේනවා මේ බල්බ් එකේ දැන් ධන රින හොයාගන්න ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඕකේ මේ තියෙනවනේ දිග පින් එකක්. අන්නේ දිග පින් එක තමයි ධන වෙන්නේ. එතකොට ඒත් එක මෙහා පැත්තේ තියෙන්නේ කොට පින් එක රින වෙනවා. ඉතින් ඒ වගේ මේ බල්බ් එක ඇතුලෙන් ඔයගොල්ලන්ටත් මේකේ ධන රින හොයාගන්න පුළුවන්. නිකන් හීනියට කූරක් වගේ තියෙන්නේ ධන. ඊට පස්සේ මේක නම් හරියට පේන්නේ නිල් පාට අර හින් බල්බ් එකකින්ද විනිවිද පේන යනවා හොඳට පේනවා මට පේනවනට මේ ෆෝන් එකේ කැමරාවෙන් හරියට පේන්නේ නැහැ. ඉතින් ඒක ටිකක් මහතර වගේ තියෙන්නේ රින පින් එක. ඉතින් ඔයගොල්ලෝ බල්බ් එකක් අරගත්තට පස්සේ මේ දිග පින් එක තියෙන එක කොහොමද කියලා ඒක දැනගන්න නැත්නම් ඔයගොල්ලෝ කපද්දි මේක අර දැන් ඔයගොල්ලෝ පේනවාදී ධන රින අන්න ඒ විදිහට දිගටම අපි සම්බන්ධ කරගෙන යනකොට බල්බ් 100ම ওই විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. හරිද? කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ওই විදිහට බල්බ් 100ම සම්බන්ධ වෙනවා. ඉතින් මේ විදිහට මම මේකේ පොඩ්ඩක් මේ ස්පීඩ් කරලා දාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බලන්න මේ ධන රින අන්න මේ විදිහට අපි දැන් කපද්දි එකක් හරි වැටුනොත් අර මේ තමයි අපිට මේ අර ඇතුලින් බල්බ් එක බලලා හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් කොට වෙන්න කියන්නේ දිගට පින්න එක තියද්දි අපිට බෑනේ හදන්න. ඉතින් අපිට මේක පාස් ගන්න පුළුවන් ප්‍රමාණය ඊට තියාගෙන අන්න ඒ වගේ වැටුන වෙලාවට තමයි අර ක්‍රමයට අපි ධන රින හොයාගෙන මේකට රඳව ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ මේකේ සම්පූර්ණයෙන්ම හදා ගන්න ඕන. ඉතින් දැන් පේන නැති ඔයගොල්ලන්ට මම දිගට මේ විදිහට දනරින අපි පිළිවෙලට දාගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක හොඳ විමසිල්ලෙන් කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ මේ බල්බ් චෙක් කරගන්න ඕන. කඩෙන් ගත්තා කියලා නෑ සමහර ඒවා පත්තු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එහෙම ගොඩක් දුරට වෙන්නේ නෑ. ඒ වුණාට මේ වගේ මල්ටිමීටරයක් නැත්තම් මේ ඔයගොල්ලන්ට පුළුවන් අර නෝමල් අර කාර් සෙල්ලම් කාර් වලට එහෙම දාන්න බැටරි දෙකක් අරගෙන වෝල්ට් 1.5 බැටරි දෙකක් අරගෙන මේ වෝල්ට් 3ක් වෙන්න වැඩියෙන් ඊට වැඩි ගන්න මේපා. මොකද මේ බල්බ් පිච්චිලා යන්න පුළුවන්. ඒ විදිහට චෙක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අඟල් 6ක වගේ මම නම් ගත්තේ අඟල් 6 ඕගොල්ලන්ට බල්බ් අතර දුර තියෙන විදිහට ගන්න පුළුවන් වයර් කැලි ටිකක් කපා ගන්න ඕන. සාමාන්‍ය වයර් ගොඩක් අපිට ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ මේ කපලා ඉවරලා මේ ඕගොල්ලන්ට පේනවා ඇති දෙපැත්තෙන් මම ඒක සුද්ධ කරගෙනත් තියෙනවා. ඒ විදිහට අපි වයර් ඔක්කොම හදා ගන්න ඕන ගානට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඊයන් එකක් අපිට ඕන වෙනවා. මේ බවුත් එකත් රේ වලට රත් කරගෙන ඊට පස්සේ වයර් එකේ මේ මං ගන්න රට දුම්මල කියන ඒවා ඕගොල්ලන්ට සෝල්ඩරින් ප්ලග්ස් කියලා ගන්න තියෙන ෂොප් වල ඉලෙක්ට්‍රොනික ෂොප් වල ගන්න තියෙන ඒවා හරි මේ රට දුම්මල සිංහල බෙහෙත් බඩු කඩවල එහෙම තියෙනවා. ඒ වගේ ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති මං අර ධන පින් එක මේ පින් එකට වයර් එක පාස ගත්තා. ඒ පාසගත වයර් එක කොහෙටවත් ආයෙ සම්බන්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ දැනට හරිද? ඒක නිකන් තියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ඕගොල්ලන්ට පේනවා ඇති අනිත් රින පින් එකට මං වයර් එක සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒ රින පින් එක එහා පැත්තේ බල්බ් එකේ ධනට පාස ගන්න ඕනේ. ඒ කියන්නේ ඔහොම රවුමට අර නිකන් මම පාසපුවම දැන් පාස් වෙනවා බලාගන්න මේ කියන්නේ අරක පාසපු රින පින් එක අනිත් බල්බ් එකේ ධනට අනිත් එකේ තේ විදිහට මේ බල්බ් 100ම අපි ওই විදිහට සම්බන්ධ කරගන්න එක තමයි කරන්න ඕන.
ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති දැන් මම ඒ විදිහට පාස්ස ගත්තා. ඉතින් මේ විදිහට අපි මේකේ සම්පූර්ණ බල්බ් ටික පාස්ස ගන්න ඕන. ඉතින් මම ඕගොල්ලොන්ට දැන් පෙන්නන්නේ මේ සම්පූර්ණ බෝඩ් එකේ තියෙන ඔක්කොම බල්බ් ටික සම්බන්ධ කරගත්ත හැටි. මේ විදිහට මම අන්තිමට ඔයගොල්ලොන්ට පෙන්නන්න මෙන්න මේකේ බල්බ් අන්තිම බල්බ් එකේ රින පින් එක අපි වයර් එක සම්බන්ධ කරලා නැහැ කිසිම එක. ඒක අපි මෙන්න මේ ඔය වගේම බෝඩ් අයත් ඔය බල්බ් ටික ගලවලා මම පෙන්නන්නම් එක පාස ගන්න හැටි. ඉතින් ඒකත් ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ මේක සම්පූර්ණ බල්බ් ටික ගලව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මේ මම අර එකක් පාස ගත්ත නැති එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි අනිත් බල්බ් එකේ ධන වයර් එක සම්බන්ධ කරගෙන අර වගේම ඔය දැන් ඉස්සරහට මම පෙන්නන එක ඉතින් දැන් ඔයගොල්ලන්ට මම පෙන්වන්න හදන්නේ අර අපි කලින් හදාගත්ත සෙට් එකේ. කියන්නේ ඔය විදිහට බෝඩ් එක සම්බන්ධ කරලා පාසගත බල්බ් වලේ රින පින් එක මම නිකන් තිබ්බනේ. අන්න ඒකට වයර් එකක් පාස ගන්න. ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ ඔය බෝඩ් එකට රඳවාගෙන පාස ගන්න ලේසි එක. මම දැන් මෙහෙම නිකන් අතේ තියන් පාස ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඒ විදිහට රින පින් එකට වයර් එකක් පාස් කරගෙන ඉවරලා අන්න ඒ වයර් එක තමයි අනිතර බෝඩ් එකේ සම්බන්ධ කරලා තියෙන ඕන ඔය වයර් එක. මෙන්න මේ වීඩියෝ එකේ පේන විදිහට අපි ධන වයරයකට සම්බන්ධ කරගන්න ධන පින් එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සෙත් ඉතින් ওই විදිහට බල්බ් ටික ඔක්කොම පාස්සගෙන ගිහිල්ලා අන්තිමට අපි කියන්නේ බල්බ් 100ම පාස්සගෙන ඉවර වෙද්දි අන්තිමට ওই වාගේ නිකන් හිස් පින් එකක් එනවා. එතකොටත් මම පොඩි වීඩියෝ එකක් ඉස්සර ආරන් තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් දැන් අපි මේ ටික ඔක්කොම මේ විදිහට සම්බන්ධ කරගෙන බලමු. ඉතින් දැන් මේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට අපි ඔක්කොම සම්බන්ධ කරගෙන බල්බ් 100ම සම්බන්ධ කරගෙන ඉවරයි. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සරහ පෙන්වන්නම් මේක ධනයි රිනයි. ඉතින් ධනක් රිනක් තියෙනවා. ඒ වුණාට මේක අපි නිකන් AC කරන්ට් එකට ගහන්න ධනක් නක් අදාළ නැහැ. ඉතින් ඒ විදිහට ගහපම හරියට එළිය නැහැ. ගැස්සීම නම් දෙන ඒක අපි දෙහෙම තිබ්බ බල්බ් පිච්චෙන්න උනත් පුළුවන්. එහෙනම් ඒක නැති කරගන්න අපි බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඒ වගේම මම දැන් පෙන්වන්නේ මේකේ රින වයර් එක. ඒ කියන්නේ රින වයර් එක තියෙන්නේ මේ අර අන්තිමට තියෙන්නේ අපි මොකුත් පාස් ගත නැති පින් එක තමයි ඒකේ රින එන්නේ. ඉතින් අනිත් පැත්තේ තියෙන්නේ එතකොට ධන. ඉතින් මේක රවුමක් ගිහිල්ලා තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේකේ මේ තියෙන්නේ ධන පින් එක එහා වෙකන අපි වයර් එක නිකන් පාස්සලා ඉතුරු කරලා තිබ්බන්නේ. ඒක තමයි ධන එන්නේ. එතකොට අර නිකන් තිබ්බ එක රින වෙනවා. ඉතින් මේ පෙන්නලා තියෙන ඔයගොල්ලන්ට මේකේ සම්පූර්ණ AC කරන්ට් එක DC කරන විදිය. ඉතින් මේ AC 230 කියන තැනට අපි ගෙදර කරන්ට් එකට ප්ලග් කරන්නේ. ඊට පස්සේ ඊට එහා පැත්තේම ඔයගොල්ලන්ට පේනවා DC 300 වෝල්ට් වගේ තියෙනවා. අන්න ඒ විදියට තියෙන්නේ මේ ගෙදර තියෙන මේ කරන්ට් එක නෙවෙයි. මේ අපි බල්බ් වලට සම්බන්ධ කරන ධනයි රිනයි. ඒකේ මේ රූප සටහන ඔයගොල්ලෝ හොඳට බලන්න මේ යට ඩයෝඩ් එකේම හැඩේ තියලා තියෙනවා. ඒ විදියට අපි හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු. ඉතින් ඊළඟට අපි මෙන්න මේ විදිහට එකයින් 4000 ඩයෝඩ් හතරක් ඕන. ඉතින් මම නම් මේක හදාගන්න ඩොට් බෝඩ් එකක් උඩ මම ඉතින් ඩොට් බෝඩ් එකක් නැති කෙනෙක්ට මේක සාමාන්‍ය වයර් ටික කියන්නේ ඔය කම්බි ටික හදා ඒක සෙට් කරලා සම්බන්ධ කරගන්න හැටි පෙන්වන්න. ඉතින් අර රූප සටහන ඔයගොල්ලෝ හොඳට බලලා ඒකේ තියෙන විදිහට මේක ඉතුරු ටික හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ පෙන්නදී අර රිදී පාට ඉරක් තියෙන පැති දෙකම අරගෙන මෙන්න මේ වීඩියෝ එකේ පෙන්න විදිහට අඹර ගන්න ඕන. ඉතින් එතකොට මේ පැත්ත තමයි අපේ බල්බ් වලට සම්බන්ධ කරන මේ කියන්නේ බල්බ් වලට කලින් අපි කන්ඩෙන්සර් එකක් දානවා. මම ඒකත් ඉස්සරහට පෙන්නනම්. ඉතින් ඒකේ ධන පින් එක තමයි අපි හදාගත්තේ. ඊට පස්සේ අපි මේකේ අනිත් පැත්තට රින පින් එක හදාගන්න එක තමයි. ඒ රූප සටහන හොඳට පැහැදිලි වෙන්න මම ඒක ඇඳලා දීලා තියෙනවා. මම හිතනවා ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේවට රිප්ලයි කරනවා. ඉතින් මේ විදිහට අපි ඒ රිදී පාටියට නැති පැති දෙකත් මේ විදිහටම සම්බන්ධ කරගන්නවා. ඉතින් ඒක අඹර ගත්තාම ගානට හිර වෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ එහෙම.
ඊට පස්සේ මේ දෙකම අරගෙන මේ වීඩියෝ එකේ පේන විදිහට අතරට තියලා මේ දෙපැත්තේ කම්බි දෙක ඉතින් අබර ගන්න ඕනේ. එතකොට අපි ගානට අර රූප සටහන් තියෙන හතරස් කොටුවක්ම තමයි හැදෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒකේ තියෙන විදිහටම AC කරන්ට් එක සම්බන්ධ වෙන කියන්නේ ගෙදර කරන්ට් එක පොතෙන්ට දෙන්නේ. අන්න ඒ වයර් දෙක දෙන්න සම්බන්ධ කරගෙන ඊට පස්සේ අපි DC කරලා ගන්නකොට අපි අර කන්ඩෙන්සර් එකක් දානවා කියවනේ. අන්න ඒක අපි මේ මං ඉස්සරහට පෙන්නනම් දාගන්න කන්ඩෙන්සරෙත්. ඉතින් ඒක සම්බන්ධ කරන්නේ ඕකේ අපි අවුට්පුට් එක ඉතින් අර රූප සටහනේ ඒක හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඒක ඩොට් බෝඩ් එකේ හදාගත්ත විදිහ. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මෙහෙමත් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ හදාගෙන ඉවරලා මේකට වයර් ටික අර රූප සටහනේ තියෙන විදිහට පාස් කරගෙන කන්ඩෙන්සරෙත් පාස් කරගෙන අවසානයේ මේ ආමන්ත්‍රණ කොටස් ටික කපලා ඉවරලා මේක සම්පූර්ණ කවර් කර ගන්න ඕන මොනවා හරි දාලා නැත්තම් ඔයාලට කරන්ට් එක වදින්න පුළුවන්. අනිවාර්යෙන් මේකේ සම්පූර්ණ වෝල්ට් 230ට ඔව් සම්පූර්ණ ගෙදර කරන්ට් එකම මේකේ තියෙනවා. ඒ හින්දා ඔයාලා ගොඩක් පරිසම්. ඉතින් මම මේකේ පෙන්නන්නේ ඔය දන්න රින AC කරන්ට් එක සම්බන්ධයෙන් රූප සටහන ඔයගොල්ලන්ට පේන ඇති. මේ ඒක දාලා තිනවා. මෙන්න මේ කන්ඩෙන්සර් එක තමයි පාවිච්චි කරන්නේ 10 UF 400 වෝල්ට් කියන එක. ඉතින් මේකේ මේ ඉරක් තියෙන්නේ. අන්න ඒක තමයි මේ කන්ඩෙන්සර් වල රින තියෙන්නේ. ඉතින් අර රූප සටහනේ තද කළු පාටි මම පාට කරලා තිබෙත් ඒ රින පින් එක. ඉතින් දිග පින් එක දන්න රින පින් කොට පින් එක රින වෙනවා. ඉතින් මම මේක මේ ඩොට් බෝඩ් එකට දාලා පාස් කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට නෝමල් ඒ කියන්නේ අර සාමාන්‍ය විදිහට බවුත් එකෙන් නිකන් අර කම්බි දෙකට පාස් කරගත්තා. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ගෑවෙන්න නම් දෙන්නේ නැති වෙන්න ඔක පරිස්සමට පාස් ගන්න ඕන. එහෙම වුණොත් බල්බ් පැලමායි පිච්චිලා යන්න පුළුවන්, පුපුරන්න පුළුවන්, අනතුරක් වෙන්න උනත් පුළුවන්. ඒ හින්දා ගොඩක් පරිස්සමට කරගන්න ඕන මේ ඊතුරු වැඩ ටික. ඉතින් මම මේක දැන් ඩොට් බෝඩ් එක පෙන්නන්නේ උඩයි ඒ කියන්නේ අර රිදී පාටි රිදික තියෙන පැත්ත ධන ඊට විරුද්ධ පැත්තේ පල්ලෙහෙන් තියෙන ඍණ. ඒ විදිහට තමයි මේක අපි අවුට්පුට් එක කියන්නේ DC කරන්ට් එක ගන්න තැන දෙක තියෙන. ඒ දෙක තමයි අපි කන්ඩෙන්සරේට පාස් කරන්නේ. ඉතින් ඊටු ටිකත් අර රූප සටහනේ විදිහටම හදා ගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ වයර් ටිකත් අපි මේ විදිහට පාස් ගන්න එක තමයි ඊටු ටික කරන්නේ. ඉතින් ඕගොල්ලෝ බලන්න මේක කොහොමද පාස් සගෙන අපි හදාගන්නේ කියලා. ඉස්සරහට අපි බලමු මේක හරියට වැඩ කරනවද කියලා. ඉතින් මේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන බල්බ් පැලේ ධන ඍණ සම්බන්ධ කරන්න ඕන තැන. ඉතින් කන්ඩෙන්සරේ තැනටම තමයි සම්බන්ධ කරන්නේ. ඉතින් මේ ඊට හැපැත්තේ නිලු දුඹුරු වයර් එක තියෙන්නේ. ඒක තමයි AC කරන්ට් එකට සම්බන්ධ කරන්නේ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ බල්බ් පැල සම්බන්ධ කරගෙන තියෙන ගෙදර කරන්ට් එකට. ඉතින් අර සර්කිට් එක දාලා තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට පේන ඇති. ඇත්තටම හොඳට එළිය තියෙනවා. ඉතින් මේක දැන් අපි අර කරන්ට් එක වදිනගෙන මතන ඒක වතුර යන්න අපි මේක වතුරට නොදායින තරමට තමයි හොඳ. ඉතින් කරන්ට් එක වදින්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපි හදා ගන්න ඕනේ. ඒ වගේම අර ඕක අපි චෙක් කරද්දී ගහලා බලද්දී එකක්වත් ගෑවිලා නම් තියන්න එපා. ඉතින් එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මේක පිච්චෙන්න හැදුව වට කරන්ට් එක වදින්න උනත් පුළුවන්. අර ඇල්ලුනොත් එහෙම ඒවල කොයි වෙලාවක අල්ලන්න එපා. මේ බල්බ් පැලේ එක ඒවම කෝකවත් අල්ලන්න යන්න එපා. පරිස්සමට මේක වැඩි කරගන්න. ඉතින් මේ විදිහට අපි අර බටේ ඇතුළට දාලා ග්ලූ ස්ටික් එක ග්ලූ ගන් එකෙන් පුරව ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි ඒක සම්පූර්ණයෙන් හදාගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පේන ඇති දැන් මාරම ලස්සනට තියෙන බල්බ් පැල. ඉතින් අපි ගෙදර කරන්ට් එක තමයි ගහලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක හදන්න පරිස්සමට කරගන්න වැඩි. මේක ඇත්තටම සාර්ථකයි. ඔයගොල්ලන්ට පේන ඇති මම අර දාගත්තේ මේ ග්ලූ ගන් පුරවගත්ත බට ටිකක් තියෙනවා. ඉතින් ගන්නට ඒ ටික අපි මේ දාගෙන තියෙන්නේ. ඉතින් ඒක වගේම ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕන. අපි දාගත්ත කන්ඩෙන්සරේ වෝල්ට් 400 ලොකු එකක් හින්දා අපි කවුම වෙලාවකත් ඒක අල්ලන්න හොඳ නැහැ. charge වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔය සර්කිට් කොටස අපි අල්ලන්න නැති තරමට තමයි හොඳ. ඉතින් ඒ වගේම මේ ඔයගොල්ලොන්ට තියෙන්නේ අන්න අපි හදාගත්ත සර්කිට් කොටස් ටික. ඉතින් මේකේ අපි කන්ඩෙන්සරේ දැන් ඉතින් charge එක බහැලා ඇති. මොකද මේ බල්බ් එක නිවෙද්දී ඒක සාමාන්‍ය විදියට එනවා. ඉතින් මෙන්න මේක තමයි අපි ප්ලග් එකක් වගේ දාගන්න. ඒක තමයි ගෙදර කරන්ට් එකට සම්බන්ධ. ඉතින් අර රූප සටහන විදියට ඔයගොල්ලෝ මෙන්න මේක හදාගන්න. ඉතින් මේක ඉතින් ලස්සනට අපි මේ විදියට ඔතාගෙන තියෙනවා. ඒක ඉතින් අර නැත්තම් රවුමටනේ තිබ්බේ. ඒක අපි මේ බල්බ් පැලක් ඒ කියන්නේ බල්බ් වල මේ දෙකට මැදින් ඔතාගෙන තියෙනවා. නැත්තම් ඔයගොල්ලෝ ඔක වෙන දිගට තියෙනවා. මේක සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් අඩි 20ක් වගේ දිගට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට හිමීට නිවිල යනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.